वालेकुम वरहमतुल्लाहि वबरकातुहू සියලු දෙනාටම අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදා වේවා. සහෝදරවරුනි සහෝදරියනි, ශ්‍රී ලංකාවේ කලින් කලට කුමක් හෝ ජාතිවාදී රැල්ලක් මතිමතාන්තර ඇති වෙනවා. දැන් හෙදියන්ගේ ඒ ඇඳුම් හා සම්බන්ධව ඒ ප්‍රශ්නය සමතේට පත් වෙනකොටම තවත් ප්‍රශ්නයක් මතුවෙන්න පටන් අරගෙන තියෙනවා. ඒක තමයි ඔබ දන්නවා ඇති පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව සාකච්ඡා වුණා. සෞදි අරාබිය රජයෙන් ශ්‍රී ලංකාවට එවපු සාමාන්‍ය කෝටි 5කට වඩා වටිනා උතුම් අල් කුරානීය පිටපත්වල අන්තවාදී අදහස් තියෙනවා කියලා මේක නැවතත් අපනයනය කරන්න තීරණය කරගෙන ඉන්නවා. මේක තමයි අඳමාතෘකාව. ඇත්තටම උතුම් අල් කුරානයේ අන්තවාදයේ කරා පොළඹවන, ත්‍රස්තවාදයේ කරා පොළඹවන ග්‍රන්ථයක්ද? පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මේ සහරාන්ලා වගේ කාලකන්ණීන් කරපු වැඩක් නිසා ශ්‍රී ලංකාවේ ජීවත් වෙන මුස්ලිම් වරුන්ට මුස්ලිම් ජාතියක් මුස්ලිම් වරුන් වීමක් වැරද්දක් හැටියට සැලකුණා. මම මුස්ලිම් කෙනෙක් නම් මේ සහරාන්ගේ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ඔයා මුස්ලිම් කෙනෙක් වෙන එක වැරදි කියන තත්වයක් මේ ලංකාවේ සමාජය තුල බිහි වෙලා තියෙන නිසා අපිට සිද්ධ වුණා හැමෝගෙම ඉස්සරහා හිස නමාගෙන ඉන්න. අපිට සිද්ධ වුණා යුක්තිය ඉල්ලලා කෑ ගහන්න. ක්‍රිස්තියානි ජනතාව කොයිතරම් දුරට අසාධාරණයට ලක් වුණාද, වින්දිතීන් හැටියට පත් වුණාද, ඒ තරමටම මුස්ලිම් වරුන් වන අපි වින්දිතීන් හැටියට මානසිකව ඇද වැටෙන්නත් ඒ තත්ත්වයක් අපිට උදා වුණා. අපිට යුක්තිය ඕනේ. අපි කෑ ගැහුවා මේකට සාධාරණයක් ඉෂ්ට කරන්න, මේ වැඩේ කවුද කරේ කියලා හොයන්න කියලා අපි කෑ ගැහුවා. ඇයි? ක්‍රිස්තියානි සමාජය විතරක්ම නෙමෙයි මුස්ලිම් වරුන් වන අපි පවා වින්දිතීන් හැටියට පත් වුණා. මේ සහරාන් ප්‍රමුඛ කණ්ඩායම කරපු මේ වැරද්ද කිසිම මුස්ලිම් සමාජයකින් පිළිගත්තේ නැහැ. අද දක්වා අපි ඒ කරපු වැරද්ද, ඒ පාපකාරී ක්‍රියාවේ ව්‍යසනය හෙලා දකිනවා. අන්නේ ඒ නිසා තමයි සහෝදරවරුනි ඒගොල්ලන්ගේ මෘතදේහ පවා අපි බාරගත්තේ නෑ. ඒගොල්ලන්ව සැමරුවේ නෑ, විරුවන් හැටියට සැමරුවේ නෑ. කරේ මහා අපරාධකාරී කාලකන්ණි වැඩක්. කිසිම අවස්ථාවක මුස්ලිම් කෙනෙක් ඊට පස්සේ තමන්ගේ ළමයාටවත් සහරාන් කියලා නම තියන්න යන්නේ නෑ. ඇයි? අපි ඔහුව වීරයෙක් හැටියට සලකන්නේ නෑ. නමුත් අද වර්තමානයේ පවා 30 අවුරුදු යුද්ධයක් කරපු ප්‍රභාකරන්ව වීරයෙක් හැටියට, දෙයියෙක් හැටියට සලකන කට්ටිය පවා පාර්ලිමේන්තුවේ ඒගොල්ලෝ කැමර දෙද්දී මුස්ලිම් වරු කිසිම අවස්ථාවක මේ සහරාන් කියන්නේ මුස්ලිම් ආගමික නායකයෙක් කියලා කිව්වන ඕක පව්කාරයෙක් කියලා තමයි කිව්වේ. කිසිම අවස්ථාවක ඔහුව සුද්ධ කරන්න ගියේ නෑ. ඉස්ලාමී ඉගැන්වීමට පටහැනි ක්‍රියාවක් තමයි මේ සහරාන් ප්‍රමුඛ කණ්ඩායම කරේ. මේ තත්ත්වයේ උඩ තමයි ශ්‍රී ලංකාවට යම් අරාබි පොත්පත් ආනයනය කරනවා නම් ඒ පිළිබඳව පරිශීලනය කරන්න කමිටුවක් පත් කරලා තිබුණා. එතකොට මේ කමිටුවේ අනුමැතියත් එක්ක තමයි ශ්‍රී ලංකාවට අරාබි පොත්පත් එනවා නම් අනුමැතිය ලැබෙන්නේ ශ්‍රී ලංකාව තුල ඒව ලබා දෙන්න හරි විකුණන්න හරි ඔකට හරි අවස්ථාවක් ලබා දෙන්නේ අනුමැතිය ලැබෙන්නේ රජේ. සමස්ත ලංකා විද්වතුන්ගේ සම්මේලනයේ ජිමියතුල්ලමා කියලා කියනවා. ඒගොල්ලෝ හජ් වන්දනාවට ගියපු වෙලාවේ එහි ඉන්න සාදික් හාජියර් කියන ශ්‍රී ලාංකිකයා ඕව හම්බ වෙලා ශ්‍රී ලංකාවට කුරාන් පිටපත් අපිට ඕනේ කියලා කියපු වෙලාවේ ඔවුන්ගේ ප්‍රකාශය උඩ තමයි මේ පොත්පත් නිත්‍යානුකූලව ශ්‍රී ලංකාවට එවන්නේ. හරි? කිසිම නීති විරෝධී දෙයක් නැහැ. නිත්‍යානුකූලව ශ්‍රී ලංකාවට සාමාන්‍ය කෝටි 5ක වටිනා කුරාන් පිටපත් සහ අනෙකුත් ආගමික නිකායන් වලට අදාළ පොත්පත් ලංකාවට එවනවා. ලංකාවෙන් දැන් ආනයනය කරන මේක පරිත්‍යාගයක් හැටියට තමයි ශ්‍රී ලංකා රජයට සෞදි අරාබියෙන් ලැබෙන්නේ. දැන් මේ උතුම් අල් කුරානය පිටපත් කරන්නේ සෞදි අරාබියේ කිං ෆහද් කියන ඒ මුද්‍රණාලය. සුවිශාල අති විශාල මුද්‍රණාලය තමයි මදීනාවල පිහිටා තිබෙන කිං ෆහද් කියන කුරාන් පිටපත් කරන මේ මුද්‍රණාලය. සාමාන්‍යයෙන් භාෂා 78කින් උතුම් අල් කුරානයේ මූලික ඒ භාෂාව අරාබි භාෂාවත් එක්ක අරාබි භාෂාවේ පිටපත්
කුරාන් පිටපත් එලි දක්වනවා. ඒ වගේම මේ ලෝකයේ කතා කරන භාෂාවන් 78කට වඩා ඒ අරාබි භාෂාව පරිවර්තනය කරලා මේ මුද්‍රණාලයෙන් නිකුත් කරනවා. ආසියානු භාෂා සාමාන්‍යයෙන් 39කට ඒක පරිවර්තනය වෙලා තියෙනවා සිංහල ඒ වගේම දෙමළ භාෂාවට. සාමාන්‍ය වසරකට කෝටි 2ක් සාමාන්‍ය කෝටි 2කට වඩා අධික කුරාන් පොත් පිටපත් මේ මුද්‍රණාලයේ නිකුත් කරනවා. මුළු ලෝකෙටම මේක ව්‍යාප්ත කරනවා ලබා දෙනවා පරිත්‍යාගයෙන් හැටියට මේ කිං ෆහද් කියන මුද්‍රණාලයෙන්. ඇයි කිව්වොත් මුළු ලෝකෙම පිළිගත්තු මුද්‍රණාලය මුළු ලෝකෙම හැම භාෂාවකින්ම මේ කුරාන් පිටපත් පරිවර්තනය වෙලා තියෙනවා. කුරාන් පිටපත් වලින් සාමාන්‍යයෙන් පිටපත් 15000කට වඩා ශ්‍රී ලංකා රජයට යහපාලනයේ කාලේ මොනවද වෙන්නේ පරිත්‍යාගයක් හැටියට ලැබෙනවා. දැන් මේක සම්පූර්ණයෙන්ම NPP ගවර්න්මන්ට් එකට අපිට ඇඟිල්ල දික් කරන්න බෑ. හේතුව ඇයි කියලා කිව්වොත් දැන් මේ කුරාන් පිටපත් එන්නේ මේගොල්ලන්ගේ කාලේ නෙමෙයි. ඉස්ලාම ඉන්නේ කාගේද? යහපාලන කාල වකවානුවේ මේ ත්‍රස්ත ප්‍රහාරය පාස්කු ප්‍රහාරය සිද්ධ වුණාට පස්සේ තමයි මේ ලංකාවට එන්නේ කුරාන් ටික. දැන් මේ පරිත්‍යාගයේ ලංකාව ලැබුණාට පස්සේ ඊට පස්සේ කවුද ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති හැටියටපත් වෙනවා. ඊට පස්සේ අරගලේ සිද්ධ වෙනවා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති හැටියටපත් වෙනවා. ඊට පස්සේ තමයි අනුර කුමාර දිසානායක මහත්මයා ජනාධිපති හැටියටපත් වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් ජනාධිපතිවරුන් තුන්දෙනෙක්ගේ කාලවකවානුවේ ඉන්න මේ කුරාන් පිටපත් කොහෙද තියෙන්නේ? රේගුවේ තියෙන්නේ. නමුත් මෙතනදී මතක් කරන්න ඕනේ කොයිතරම් දුරටද කියලා කිව්වොත් අපේ සිංහල සහෝදරීන් රේගුවේ වැඩ කරන සිංහල සහෝදරීන් පවා ඒගොල්ලෝ දුක් වුණා. මේ පිටපත් මේ කුරාන් මිනිසුන්ගේ කකුල් වලට පෑගෙන්න පටන් ගත්තා. ඒගොල්ලන්ගේ ඉල්ලීම මත එහෙ වැඩ කරන මුස්ලිම් කට්ටියන්ගේ විශේෂයෙන්ම සිංහල සහෝදරයන්ගේ ඉල්ලීම මත මොනවද කරේ? මේ රජයේ NPP රජයේ තුලින් මොනවද කරේ? ඒක කන්ටේනර් එකක් හැටියට වෙනම ස්ටෝර් කරන්න පටන් ගත්තා. එතකොට මේක NPP රජයේ වැරද්දක් නෙමෙයි. මේක කාලයක් තිස්සේ දැන් පාර්ලිමේන්තුවේ දැන් NPP රජයට එරෙහිව කතා කරන කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ගේ වැරද්දක් හින්දා සලකනවා නෑ. ඒගොල්ලෝ පක්ෂව ඉන්න කාලෙත් මේ සිදුවීම සිද්ධ වෙලා තමයි තියෙන්නේ. එතකොට ඒ වෙලාවේ ඒගොල්ලන්ට මීට් නෑ. දැන් මේ කුරාන් පිටපත් ටික මොනවද කරන්න යන්නේ? නැවතත් ඉන්දියාවට අපනයනය කරන්න හදනවා. මුස්ලිම් වරුන් හැටියට අපිට කොච්චර දුකක්ද? ඔබ දන්නවද? දැන් මේ අපනයනය කරන මේ කුරාන් පිටපත් අද ශ්‍රී ලංකාවේ ඉන්දියාවේ හැම ගෙදරකම තියෙනවා. සිංහල භාෂාවෙන් තියෙනවා, දෙමළ භාෂාවෙන් තියෙනවා, හැම ගෙදරකම තියෙනවා. මේකේ නැති ඒකේ තියෙන දේ මොනවද? ඒකේ තියෙන මේකේ නැති දේවල් මොනවද කියන එක මම අහන්න කැමතියි. ඔබට ඕනම් බලන්න පුළුවන්. අද කුරාන් පිටපතක් නැති එක මුස්ලිම්ගයක් හොයන්න බෑ. ඒ කුරාන් පිටපත තමයි දැන් රේගුවෙන් අල්ලලා තියාගෙන ඉන්නේ. මේක අන්තවාදී දේවල් තියෙනවා, ත්‍රස්තවාදී දේවල් තියෙනවා කියලා. එහෙනම් ඕගොල්ලෝ ලංකාවේ පුරා ලෝකේ පුරා ඉන්න හැම ගෙදරක් පාසා ගිහිල්ලා මේ කුරාන් පිටපත් ටික ගන්න ඕනේ. අයින් කරන්න ඕනේ, පුච්චලා දාන්න ඕනේ. ඇයි? අන්තවාදී මත තියෙනවා. ඔක තනිකර පට්ටපල් බොරුවක්. මේක ගොතපු බොරුවක්. ඔබට දෙමළ භාෂාවෙන් මේක තේරෙන්නේ නැත්නම් සිංහල භාෂාවෙන් පරිවර්තනය තියෙනවා. ඉංග්‍රීසි භාෂාවේ පරිවර්තනය තියෙනවා. ඔබ කොහොමද කියන්නේ? මුළු ලෝකෙම පිළිගත් මේ මුළු ලෝකේ කිසිම තැනක නැති තහංචියක් අද වර්තමාන රජයෙන් ඒ දීර්ඝ කාලීනව පනවලා තියෙන්නේ මොකද්ද? මේ කුරානය කියන්නේ මේ බෝම්බයක් වගේ කිව්වොත් දැන් මේ කන්ටේනරේ ඇවිල්ලා තියෙනවා උතුම් අල් කුරාන් පිටපත් විතරක්ම නෙමෙයි. සෞදි අරාබිය රජයේ ශ්‍රේෂ්ඨ ඉමාම්වරු විද්වතුන් අපි කියන්නේ අපේ භාෂාවෙන් කියන ශ්‍රී ලංකාවේ ඉන්න මහානායක හිමිවරු ඒගොල්ලෝ වගේ කට්ටිය මේ මුස්ලිම් විද්වතුන් ලියපු පොත්පත් පවා මේකෙන් රිලීස් කරන්න නිදහස් කරන්න කැමති නෑ. අද සෞදි අරාබිය රජයේ වගේම අරාබි ලෝකය පිළිගත්තු ඒගොල්ලන්ගේ රටේ ශ්‍රේෂ්ඨ ඉමාම්වරුන්ව ඒ කියන්නේ පූජකවරුන්ව ඉස්ලාම් දහම උගන්වන විද්වතුන්ව ඒගොල්ලෝ ලියපු පොත්පත් පවා තහනම් කරලා තියෙනවා. මේක ඒගොල්ලෝ කියන්නේ ඉන්නේ එතකොට ඒ මිනිස්සු අන්තවාදී ත්‍රස්තවාදීන් කියලාද? උදාහරණයක් ඇටියට ලංකාවේ ඉන්න
හාමුදුරු නමක් එහෙම නැත්නම් හිමි නමක් පොතක් ලිව්වා කියමුකෝ. දැන් ඒ පොත මොනවද කරන්නේ? මේක අන්තවාදී කියලා කියනවා වගේ, ත්‍රස්තවාදී පොතක් කියලා කියනවා වගේ. අද මුළු ලෝකයම පිළිගත්තු ඉස්ලාමී විද්වතුන් ලියපු පොත්පත් මොනවද කරලා තියෙන්නේ? මේකේ අන්තවාදී අදහස් තියෙනවා, ත්‍රස්තවාදී අදහස් තියෙනවා කියලා ඒව නිදහස් කරන්න බැරි තත්වයක්. ඒක නිදහස් කරන්න බෑ කියලා තීරණය කරලා තියෙනවා. දැන් මම අහන්නේ සෞදි අරාබිය ඉගෙන මුළු හදවතින්ම පිළිගත්තු ශ්‍රේෂ්ඨ ඉමාම්වරුන්ව, ඒ විද්වතුන්ව, ඒ සෞදි අරාබියේ පාලකයින් සමග ගැවසෙන ඒගොල්ලන්ට උපදෙස් දෙන ඒ උපදෙස් කමිටුවෙන් ලියපු ඒගොල්ලෝ ලියපු පොත්වල අන්තවාදී ත්‍රස්තවාදී අදහස් තියෙනවා කියලා කියනවා නම් ඔබ කෙලින්ම ඇඟිල්ල දික් කරන්නේ ඒගොල්ලෝ ත්‍රස්තවාදීන් කියලාද? මේ පණිවිඩය ඒ රජයට ගියා නම් අපේ රටේ ඉන්න විද්වතුන්ව මේගොල්ලෝ ලංකාවේ රජය ත්‍රස්තවාදීන් අන්තවාදීන් කියලා කියනවා කියලා ඒ පණිවිඩය ඒගොල්ලන්ට ගියා නම් අපේ ලංකාව අද සෞදි අරාබියත් එක්ක පවත්වාගෙන මේ යහ සම්බන්ධතාවයත් එක්ක කොයි වගේ විරසකයක් ඇති වෙන්න පුළුවන්ද? අද සෞදි අරාබියේ කොච්චර ඩොනේට් කරලා තියෙන පරිත්‍යාග මේ ළඟදී කුලියාපිටියේ ඒ විශ්වවිද්‍යාලයට කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා විශ්වවිද්‍යාලයේ යම් කොටසක් නිර්මාණය කරලා විවෘත කරා. ඒක ඔබට අමතකද? අරාබි රටවල් වලින් කොච්චරනම් පරිත්‍යාග ලංකාවට ලැබෙනවද? එතකොට මේ පොත්පත්වල කොහේ හරි අන්තවාදී මත ඉදිරිපත් වෙලා තියෙනවා නම් ඔබ ඒක පෙන්වන්න ඕනේ. මේ වගේ පොත්පත් ලංකාවේ හැමතැනම තියෙනවා. බොහෝ දුරට ඔබ මේ තහනම් කරලා තියෙන රේගුවෙන් අල්ලලා තියෙන පොත්පත් අද ලංකාවේ හැමතැනම තියෙනවා. මුස්ලිම් පල්ලිවල තියෙනවා. ඒ වගේම පාසල් වල තියෙන්න පුළුවන්. ලයිබ්‍රරි පුස්තකාලවල තියෙන්න පුළුවන් මේ කුරාන් පිටපත්. හැම ගෙදරකම තියෙනවා. ඔබ කොහොමද කියන්නේ? එතකොට මේ හැම දෙයක්ම සීල් කරන්නද කියන්නේ? සහෝදරනි, බුද්ධිමත්ව හිතලා බලන්න. මේක යම් පුජ්‍යලයින්ගේ වාසියක් වෙනුවෙන් යම් පුජ්‍යලයින්ගේ ඒ පලි ගැනීමක් මත මුස්ලිම් සමාජයට කරන මහා බරපතල වැරද්දක් කියන එක ඔබ අමතක කරන්න එපා. දැන් උතුම් අල් කුර්ආනයේ අන්තවාදී ත්‍රස්තවාදී මත තියෙනවා කියලානේ මෙව නවත්තලා තියෙන්නේ. මෙව රිලීස් කරන්නේ නැත්තේ. දැන් ලංකාවේ ලක්ෂ ගණනාවක ශ්‍රමිකීන් විදේශ ශ්‍රමිකීන් අරාබි රටවල් වල ජීවත් වෙනවා. මේ කුරානයේ තමයි හැම අරාබි රටකම තියෙන්නේ. හැම ඉස්ලාමීය රටකම තියෙන්නේ. හැම මුස්ලිම් ගෙදරකම තියෙන්නේ. එතකොට අද ලංකාවෙන් ගිහිල්ලා ඉන්න එක ශ්‍රමිකයෙකු හරි මේ අරාබිවරුන් එහෙම නැත්නම් ඉස්ලාමීය රටවල් වල ජීවත් වෙන කවුරු හරි මේ කුරානයේ ඉගෙනීම දැකලා මරලා දිනවද? ඝාතනය කරාද? ඒකෙම තේරෙනා නේද සහෝදරයා, සහෝදරවරුනි, සහෝදරියනි, මේක කොච්චර ලොකු පට්ටපල් බොරුවක්ද කියලා. නබිතුමාගේ කාලෙත් මේ කුරානයේ තිබුණා. දැන් නබිතුමාගේ කාලේ යුදෙව්වන් ක්‍රිස්තියානි ජනතාව නබිතුමත් එක්ක එකමුතුවෙන් ජීවත් වුණා. කාව හරි ගිහිලා නබිතුමා මැරුවද? නෑනේ. එතකොට යම් කෙනෙකුගේ උවමනාවක් ඒක සාක්ෂාත් කරගන්න යම් જાතියක් ඉලක්ක කරගෙන මේ කරන ප්‍රහාරය කරුණා කරලා නවත්තන්න කියන්නකෝ. දැන් ඉන්දියාව වගේ රටක පාලි භාෂාවෙන් මුද්‍රිත ත්‍රිපිටකය ලංකාවට ගේන්න බෑ කියලා තහනමක් තිබුණොත් බෞද්ධයින් හැටියට ඔබේ හිතට දැනෙන සංවේදීභාවය ගැන මම කියන්න ඕනේ නෑ. අපේ උත්තරීතර ග්‍රන්ථයේ ත්‍රස්තවාදයේ තියෙනවා, අන්තවාදයේ තියෙනවා, මෙව ලබා දෙන්න බෑ කියලා කියනවා නම් අපිටත් ඒ වගේ හැඟීමක් නෙමෙයි ඇති වෙන්නේ. දශක 3ක් ලංකාවේ ත්‍රස්තවාදයේ තිබුණා. යුද්ධ කරා. ඒ කාල වකවානුවේ කොයි හරි ලංකාවට රැගෙන එන ආනයනය කරන දෙමළ පොත්පත් තහනම් කරාද? එහෙම නැත්නම් දෙමළ පොත්පත් වල ත්‍රස්තවාදයේ ලියවිලා තියෙනවා කියලා මේ වගේ කමිටුවක් පත් කරලා ඒව තහනම් කරාද? නෑ නේද? මුස්ලිම් කෙනෙක් හැටියට මම ඊටාම කනගාටුවෙන් කියන්නේ ඉස්ලාම් ධර්මයේ උත්තරීතර ග්‍රන්ථය උතුම් අල් කුර්ආනය අද පත් වෙලා තියෙන తত্ত্বය මුළු ලෝකෙටම ප්‍රශ්නයක් නැති ලංකාවට විතරක් ප්‍රශ්නයක් වෙලා තියෙන මේ උතුම් අල් කුර්ආනයට කරන මේ අපරාධයට අනිවාර්යයෙන්ම වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. ඕගොල්ලෝ අල්ලාහ්ව විශ්වාස නොකලත් ස්වභාව ධර්මය කියලා දෙයක් ඔබ විශ්වාස කරනවා නේද? අනිවාර්යයෙන්ම ඒකෙන්
ඒකට අදාළ මේ වැඩ කටයුතු තහනම් කරපු මේ කුරානයේ ලංකාවට ඒක මිනිස්සුන්ට මුස්ලිම්වරුන්ට පරිහරණය කරන්න දෙන්නතුව තහනම් කරපු ඒ හැම පුද්ගලයෙකුටම අනිවාර්යයෙන්ම ලැබෙනවා ඒ දඬුවම. දැන් සෞදි අරාබියෙන් කෝටි 5කට වඩා වටිනා මේ පොත්පත් ලංකාවට පරිත්‍යාගයක් හැටියට ලැබුණු මේ පොත්පත් ටික නැවති ඉන්දියාවට හරවලා යවනවා කියලා කියන්නේ ශ්‍රී ලාංකිකයින් හැටියටත් මුස්ලිම් වෙරෙක් හැටියටත් මට ලැජ්ජයි. ඇයි කියලා කිව්වොත් රජයක් හැටියට ඕගොල්ලෝ සියලු දෙනාම මේකට වග කියන්න ඕනේ. අද මේ කමිටුවේ එක විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් ඉන්නවද? ආචාර්යවරු ඉන්නවද? නෑනේ. කොහෙදෝ යන ගොබ්බ සෙට් එකක් දාලා මේක පරිශීලනය කරන්න කියලා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ නිකායට අනුව තියෙන ඒ පොත්පත් වලට විතරගේ නිකා උන්මාදයට අනුකූලව ඒක ඔළුවට ගහලා අපි විතරයි මේ ජීවත් වෙන්න ඕනේ කියලා අන්නේ ඒ වගේ ප්‍රහාරයක් තමයි අද මුස්ලිම් සමාජයට මේගොල්ලෝ එකතු වෙලා කරන්න කියන එක ඔබ අමතක නොකළ යුතුයි. මේ රජය NPP රජය අනුර කුමාර දිසානායක මහත්මයා ප්‍රමුඛ ඒ කණ්ඩායම කියලා කියන්නේ ඉතාම මධ්‍යස්තව හිතන කණ්ඩායමක්. අන්නේ ඒ නිසා ඔබ කිසිම කෙනෙකුට අසාධාරණයක් අපරාධයක් කරා කියලා අපි හිතන්නේ නැහැ. කරුණා කරලා මේක නිදහස් කරන්න. මේක අල්ලාහ්ගේ වචනය අපේ උත්තරීතර ග්‍රන්ථ මෙව්වා. කරුණා කරලා අපට විසඳුමක් ලබා දෙන්න. මෙව්වා ඉන්දියාවට අපනයනය කරන්න යන්න එපා. මේක අපිට ලැබුණු පරිත්‍යාගයක් සෞදි රජයෙන්. ඔබ සියලු දෙනාගේ මේ ඉල්ලා සිටින්නේ මේකට යම් පිළියමක් ලබා දෙන්න. අපි වෙනුවෙන් හඬ නගන්න. ඒක අපේ අයිතිය.